හැමෝටම තෙරුවන් සරණයි ජේසු පීඨයි. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අද මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් වලට අධි හුණියන් වලට අහු වෙලා මිනිස්සුන්ගේ ජීවිත හිතා ගන්න බැරි විදිහට විනාශ වෙනවා. මේවා ගැන තියෙන නොදැනුවත් භාවය නිසා අපේ ආධ්‍යාත්මය හරි විදිහට දියුණු වෙලා නැති නිසා මේ දේවල් වලට අහු වෙලා අද ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ යාන වාහන ව්‍යාපාර බිඳ වැටලා තියෙනවා. පෞල් ජීවිතවල හිතා ගන්න බැරි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ආර්ථික බිඳ වැටීම් වලට මිනිස්සු ගොඩක් ලක් වෙලා තියෙනවා. ඉතින් මම අද වගේ වීඩියෝ එකකින් කතා කරන්නේ මේවට ප්‍රතිවිරුද්ධ ශක්තිය තමා තුළින්ම ගොඩනගා ගන්නේ කොහොමද කියලා තමයි අද මගේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් ඉවර වෙනකන් අනිවාර්යෙන් රැඳී සිටින්න කියලා මම කියනවා. එහෙනම් ඉස්සෙල්ලා මගේ ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා යමු. තෙරුවන් සරණයි ජේසු පීඨයි. ඉතින් අද ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති දැනෙනවා ඇති ගොඩාක් මිනිස්සු මේ නොපෙනෙන දේවල් පස්සේ යනවා. හැබැයි මේ දේවල් පස්සේ ගිහිල්ලා විවිධ යంత్ర මන්ත්‍ර ගුරුකම් අදුරු ධර්මතා පස්සේ ගිහිල්ලා ඒ යන ජීවිතත් මේ වෙද්දි ගොඩක් වෙලාවට විනාශ වෙලා තියෙනවා. මොකද අද ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ මුදල් මටත් කතා කරලා දෙනවා. මම අද විශේෂයෙන් කියනවා ඔයගලන්ට දෙයක්. මම මොකද අද මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් වලට ඔබගේ ජීවිතය අහු වෙලා තියෙනවා නම් ඒක කොහොමද දැනගන්නේ? ඒ වගේම කොහොමද ගැලවෙන්නේ කියන එක මම කවදාවත් නැති විදිහට සවිස්තරාත්මකව අද මම කතා කරනවා. ඉතින් අද මේ ලංකාවේ ඇත්තටම ඊට කලින් මම කියන්නම් අද ලංකාවේ ගොඩක් අය මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ඉස්සරහට දාලා සල්ලි හම්බ කරන තැනටපත් වෙලා තියෙනවා. දැන් මටත් කතා කරලා තියෙනවා ගොඩක් අය මෙහෙම කතා කරපුවාම මේ වගේ YouTube blog ඔස්සේ හෝ විවිධ මාධ්‍ය ඔස්සේ පත්තරේ බලලා නැත්නම් ඔය කතා කරන යంత్ర මන්ත්‍ර ගුරුකම් වලට කතා කරපුවාම ඒගොල්ලෝ කියනවා ඔයාට මේ දෝෂේ තියෙනවා, ඔයාට මේ ප්‍රශ්නේ තියෙනවා, මේක ගලවන්න ලක්ෂයක් යනවා නැත්නම් 50000ක් යනවා කියලා ගොඩක් මිනිස්සුන්ගේ අද මුදල් මිල මුදල් නැති වෙලා තියෙනවා මේ දේවල් වලට යොදවලා. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ කිසිම තැනකට සල්ලි මිල මුදල් යොදවන්න ඕනේ නැහැ. තමාස් තුලින්ම ශක්තිය ගොනාගෙන තමන්ට එහෙම දෙයක් කරලා තියෙනවා නම් කොහොමද දැනගන්නේ? ඒ හැම දෙයක් ගැනම අද මම ඔයගොල්ලත් එක්ක කතා කරනවා. ඉතින් මම ඊට කලින් ඉස්සල්ලාම මේ දේ කිව්වේ මම මේ දේවල් ඇත්තරම නොමිලේ තමයි ඔයගලන්ට මේ දැනුම පද්ධතිය ආධ්‍යාත්මික දැනුම පද්ධතිය දෙන්නේ. ඒ නිසා පුළුවන් නම් ඔයගලන්ට හැකියාවක් තියෙනවා නම් මගේ මේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරන්න ආර්ථික පැත්තෙන් කැමති අයට ආධාර උපකාර කරන්න පුළුවන් කියලා මම මතක් කරලා දෙනවා. මොකද ඒක මට හේතු වෙනවා ඔයගලන්ට තව මේ දේවල් දැනුවත් කරන්න, දැනුවත්භාවයන් ලබා දෙන්න, මේ ප්‍රශ්න වලින් ගැලවෙන ආධ්‍යාත්මික හරි දැනුම තව සමාජගත කරන්න ඒක ගොඩක් හේතු වෙන දෙයක් නිසා. ඉතින් අද ගත්තොත් එහෙම මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් නිසා ගොඩක් ජීවිත විනාශ වෙනවා. ඉස්සලාම අපි බලමු යంత్ర මන්ත්‍ර ගුරුකමකට අහු වුණාට පස්සේ ජීවිත විනාශ වෙන්නේ කොහොමද කියලා. ගොඩක් වෙලාවට මද්ද්‍රව්‍යයට දැඩි ලෙස ඇබ්බැහි වෙනවා. රාගයට ඇබ්බැහි වෙනවා. අතේ තියෙන සල්ලි දන්නේම නැහැ. ආසාවල් නිසා වියදම් වෙනවා. ඉතින් ඒ වගේ අනිත් එක තරහ කියන දේ පාලනය කරගන්න බැරි තැනට තරහ යන්න ඉඩ තියෙනවා. මොකද හේතුව තමයි මේ අමනුෂ්‍ය බලවේගات එක්ක ගනුදෙනු කරලා යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් මිනිස්සෙක් විනාශ කරද්දී මෙන්න මෙහෙමයි වෙන්නේ. මේ යක්ෂ බලවේග තියෙනවා. මේ යක්ෂ බලවේග වලට කන්නලව් කරලා තියෙනවා අන්න අර ජීවිතේ විනාශ කරන්න කියලා. එතකොට එතනට මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් හරහා ඒ වගේම බල කරවලා ඉරලා අමනුෂ්‍ය යක්කු මිනිස්සුගේ ජීවිත වලට බන්ධනවා. ගෙවල් වලට බන්ධනවා. ආයතන වලට බන්ධනවා. බැඳගෙන පස්සේ ඒකේ ඉන්න අයගේ සමගිය නැති වෙනවා. සාමය සතුට නැති වෙනවා. තරහ යනවා වැඩි. එකිනෙකා තේරුම් ගන්න නැහැ. අදහස් සෝමාරු කරගන්න බැරි වෙනවා. අර අමනුෂ්‍ය බලවේග ඇවිල්ලා මද්ද්‍රව්‍යයට වැරදි කාමයට ඇබ්බැහි කරලා ආයතන අස්සෙද ගෙවල් අස්සෙද විවිධ ප්‍රශ්න ඇති කරනවා. අනියම් සම්බන්ධ ඇති කරලා මේ ජීවිත විනාශ කරලා දානවා. ඉතින් ඒක පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මෙතනදී මේ වගේ මම ගැලවෙන හැටි ඔයගොල්ලන්ට හරි විදියට මම අද කතා කරනවා කියලා කිව්වා. ඉතින් මෙතනදී අමනුෂ්‍ය ඇවිල්ලා කාවද අල්ලගන්නේ? මනුෂ්‍යව අල්ලගන්නේ. ඉතින් මෙතනදී අද ගොඩාක් දුරට සමාජය ගත්තොත් විවිධ යාග හෝම කරලා දොළ පෙනේ නිදෙනවා. නැත්තම් ඊට පස්සේ බුදුන්ට දෙවියන්ට නමස්කාර කරලා මේ වගේ ගැලවෙන්න මිනිස්සු විවිධ ක්‍රම හොයාගෙන තියෙනවා. හැබැයි මම කියනවා අද ගොඩාක් විදිහට අපි සමහරක් වෙලාවට අපි පැය 24ම බුදුන් වැන්දා. පැය 24 දවස් 365ම අපි බුදුන් වැන්දා. අපි ආධ්‍යාත්මය කියන දේ නැතුව අපි සමහරක් වෙලාවට විවිධ අය ළඟට යනවා මේ වගේ ගැලවෙන. ඒ කියත් මොන දේ කරත් ඕගොල්ලන්ට සමහරක් විට මේවා හරියට විදිලා මේ දෝෂ අයින් වෙන්නේ නැහැ කියලා දැනෙනවා ඇති. මොකද හේතුව තමයි මේ අමනුෂ්‍ය බලවේගය ඇවිල්ලා අල්ලගන්නේ අපිව. මනුෂ්‍යව අල්ලන්නේ. මනුෂ්‍යයා ඒ අමනුෂ්‍යව ඊට පස්සේ මනුෂ්‍යව අමනුෂ්‍යව විසින් පාලනය කරනවා.
එතකොට මේ පාලනය කරලා විනාශ කරන්න තමයි හදන්නේ. ඉතින් කොහොමද මේ දේ කරන්නේ කියලා අපි හරියට දැනගන්න ඕනේ. නැතුව අපි කොච්චර බුදුන් වැන්දත්, අපි කොච්චර දෙවියන්ට කන්නලව් කරත්, මොන දේවල් කරත් අපි යක්ෂයා කියන විදිහට නම් වැඩ කරන්නේ අපි තරහ ගන්නවා නම්, අපිට තරහ යනවා නම් සමහරක් විදිහේ ගුරුකම අපිට බලපානවා. සමහර විට අපි මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා, දැඩි ලෙස ඇබ්බැහි වෙලා අපි ඒ තුළ වියදම් කරනවා නම් ඒ ගුරුකම අපිට බලපානවා. මොකද මං කිව්වේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කරපුවාම මිනිස්සුන්ගේ ජීවිතේ හිතා ගන්න බැරි ඇබ්බැහි වීම වලට නැත්නම් ඇඩික්ෂන් වලට ලක් වෙනවා. ඉතින් ඒවට මේ ලක් වුණාට පස්සේ ඒ ජීවිත දන්නේම නැති විදියට මත්ද්‍රව්‍යයට, කාමයට, වැරදි කාමයට අහු වෙලා, ඉතින් ඒ වගේ ආශාවන් වලට විවිධ ඇබ්බැහි වීම වලට ලක් වෙලා ඒ ජීවිත විනාශ වෙන්න ඉඩකඩ වැඩි. ඉතින් එහෙනම් මොකද මෙතනදී අපි කරන්න ඕනේ? ඇත්තටම යంత్ర මන්ත්‍ර ගුරුකම් වලට මමත් මේවට පීඩා වෙන්න මිනිස්සෙක් කාලයක්. හැබැයි මං ඊට පස්සේ විවිධ අය ළඟට ගියා, ගොඩක් අය ළඟට හම්බෙන්න මේවා ගැන කතා කරන්න, මේ වගේ ගැලවෙන්නේ කොහොමද කියලා. හැබැයි මට කිසිම තැනකින් සාධාරණ උත්තරයක් හම්බුනේ නැහැ. ඊට පස්සේ මමම මේ දේවල් ප්‍රගුණ කරලා ආධ්‍යාත්මය දියුණු කරන්න පටන් ගත්තට පස්සේ තමයි මට ප්‍රශ්න වලට උත්තර හම්බුනේ. ඉතින් මෙතනදී මම කරන ලොකු දෙයක් තමයි අද වෙනකම් මේ වෙනකම් මම හැමදාම මගේ බුද්ධ වන්දනාව දවසකට පැය භාගයක් හරි අනිවාර්යෙන් කරනවා. වෙලාවකට පැය 2-3 මම පිරිත් කියනවා. ඉතින් මේ දේවල් කරද්දි මේ අපේ ශරීරයේ ඉන්න අශුද්ධ බලවේග වලට ඉන්න බෑ. ඉතින් මේ පිරිත් ගත්තොත් කොහොමද පිරිත් කියද්දි මේ අමනුෂ්‍යයා ඉවත් වෙන්නේ? කොහොමද අපි දැනගන්නේ? අන්න ඒක අපි බලමු. මේ පිරිත් වල තියෙන කරුණාව, ආදරය, මෛත්‍රිය, වැඩිහිටියන්ට සලගන්න, දෙවියන්ට අපි කන්න ලව් කරන දේවල් තියෙනවා නේ. සබ්බාරක් අඳුරක් දේවතා කියලා කියනවා. දෙවියන්ට මනුෂ්‍යයන් ආරක්ෂා කරන්න කියලා කියනවා. වැඩිහිටියන්ට ගරු කරන්න, නෑදෑයන්ට උපස්ථාන කරන්න. ඒ වගේ හොඳ මෛත්‍රී සහගත දේවල් තමයි මේ පිරිත් ඇතුලේ ගැබ්බෙලා තියෙන්නේ. එතකොට ඒ වගේම බුද්ධ ශක්තිය ගැබ්බෙලා දෙන. ඉතින් මේ දේ අපි මෙහෙම කතා කරද්දී මොකද අමනුෂ්‍ය නරක මේ බලවේග මිනිසුන්ගේ ජීවිත විනාශ කරන මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් වලට එන අමනුෂ්‍ය ආත්ම කැමති නෑ පාපී දේවල් වලට. මේ කැමති නෑ මේ පින් හොඳ දේවල් වලට. පාපී දේවල් වලට නෙමෙයි සමාවෙන්න ඕනේ. හොඳ දේවල් වලට කැමති නෑ. ඒ කියන්නේ මෛත්‍රිය වපුරනවට, හොඳ දේවල් කතා කරනවට. එතකොට අපි පිරිත් කියද්දි මේ දේවල් නිතර කරනවා නම් අපේ ශරීරයේ ඉන්න අමනුෂ්‍ය නරක බලවේග වලට ඉන්න බෑ. ඉතින් සමහරක් අවස්ථාවලදී පිරිත් කියන්න එකපාරට පටන් ගන්න නොකර ඉඳලා පටන් ගත්තට පස්සේ ඉන්න අමනුෂ්‍ය අපිට ඒව නොකරන්න නොදෙන විදිහට කරදර කරන්න පුළුවන්. ඒවට අහු වෙන්නේ නැතුව මොන බාධකාවක් ඒ දේ කරන්න. ඉතින් මම කරපු දෙයක් තමයි ඔය කිව්වේ. ආයෙත් තව දෙයක් තමයි මෛත්‍රී භාවනාව. යක්ෂයාගේ බලය බිඳින්න තියෙන ලොකුම ශක්තිය තමයි මෛත්‍රිය. ඇයි ජේසුස් වහන්සේ ඉස්සරහා යක්ෂයාගේ බලය බිඳෙන්නේ? ඇයි අද විවිධ පාස්ටර්වරු පහළ වෙලා ඉන්නේ? ඒගොල්ලෝ ළඟ තියෙන ප්‍රේමය, ආදරය, මෛත්‍රිය නිසා තමයි යක්ෂයාගේ බලය බිඳෙන්නේ. ඉතින් මම කියනවා ඔයගොල්ලෝ ශාරීරික කොටස් වලට වෙනම මෛත්‍රිය කරන්න. ගොඩක් දුරට මේ අමනුෂ්‍ය ඇවිල්ලා ඇලෙන්නේ අපේ ඇස් දෙකට ඇලෙනවා. මොකද අපි කාමයේ වැඩියෙන්ම විඳින තැනක් තමයි ඇස් දෙක. ආය අපේ ලිංග ආශ්‍රිත ප්‍රදේශවල ඇලෙනවා. එතකොට අපි වැඩිතුරම අපි ජීවිතේ විදින කාම රාගයේ කෙලෙස් වැඩි තුලම අපි විදින තැන් වලට තමයි මේ අමනුෂ්‍ය වෙන්නේ. ඉතින් මේකෙන් ගැලවෙන්න නම් ශරීරයේ කොටස් වලට ඒ තැන් වලට වෙනම මෛත්‍රී කරන්න. දැන් ගත්තොත් මම උදාහරණයක් විදිහට කියන්නම්. මගේ හිසේ සිටින්නා වූ සියලු සත්වයෝ වෛරයන් දුරු වී, ලෝභයන් දුරු වී, දේශයන් දුරු වී, මෝහයන් දුරු වී, රාගයන් දුරු වී, කාමයන් දුරු වී, උතුම් වූ සෝවාන් ඵලයෙන්ද, සකු르දාගාමි ඵලයෙන්ද, අනාගාමි ඵලයෙන්ද, අරහත් ඵලයෙන්ද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. මේ විදිහට තමන්ගේ හිසට, බෙල්ල ප්‍රදේශයට, පපුවට, උදරයට, ලිංග ප්‍රදේශයට, දෙපා වලට, ලේ ධාතුවට, තමන් වටේ ඉන්න අයට, නැත්නම් මේ ලංකාවට, මේ ලංකාවේ සිටින සියලු සත්වයෝ මාර ආවේශයෙන් විදි, වෛරයන් දුරු වී, ලෝභයන් දුරු වී, දේශයන් දුරු වී, මෝහයන් දුරු වී, රාගයන් දුරු වී, කාමයන් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. මෙන්න මේ විදිහට මෛත්‍රී කරන්න. අපි මෛත්‍රී කරද්දී ඒ තැන් වල ඉන්න අමනුෂ්‍යාන් වලට ඉන්න බෑ. ඒගොල්ලෝ ගැලවිලා එකපාරට මේක දවසින් දෙකකින් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දිගට කරගෙන යන්න. එතකොට ආයෙ තව දෙයක් තමයි මේ අමනුෂ්‍ය බලවේගයෙන් ගැලවෙන්න අවශ්‍ය දෙයක් තමයි මේ අමනුෂ්‍ය බලවේග අපි තුලින් ඉවත් කිරීමේ ශක්තිය දෙන්නේ දෙවියන් සතු දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අර ආටානාටා සූත්‍රයේ මේ දේව පුත්‍රයන්ට කනලව් කරලා කියන්නේ කියලා ආටානාටා සූත්‍රයේ තියෙනවා. එතකොට රතන සූත්‍රය ගත්තත් අපි දෙවියන්ට ආරාධනා කරන්නේ. ඒ ආරාධනා කරන්නේ මේ අමනුෂ්‍ය බලවේග ඉවත් කරන සියලු දෙවියන්ට අපි ආරාධනා කරනවා. මොකද අමනුෂ්‍යව දැඩි ලෙස ධර්ම අමනුෂ්‍ය බලවේග අපිව අල්ලගත්තේ ඒ අමනුෂ්‍ය බලවේග අයින් කිරීමේ ශක්තිය තියෙන්නේ දෙවියන් සතු. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම දැන් මේ රට ලෝකේ පොලිසිය හමුදාව ආරක්ෂා කරනවානේ. මේ ලංකාවේ ආරක්ෂක පද්ධතිය අපිව ආරක්ෂා කරනවා. අන්න ඒ වගේ තමයි
මේ නොපෙනෙන ලෝකෙන් එන උවදුරුලින් මිනිස්සු ආරක්ෂා කරන්න තමයි දෙවිවරු ඉන්නේ. ඉතින් අපිට දැන් හිතන්න පොලිසියට අපිට ගෙදර මංකොල්ල කනවා. අපි උඩ බලාගෙන පැත්තකට වෙලා හිටියොත් එහෙම ඊළඟ දවසෙත් ඇවිල්ලා මංකොල්ල කාලා යනවා. එතකොට අපි පොලිසියට හරි කාට හරි අපේ මේ ප්‍රශ්නේ ගැන කියන්න ඕනේ. අන්න ඒ වගේ තමයි දෙවියන්ට කන්නලව් කරනවා කියන්නේ. දෙවියන්ට කන්නලව් කරලා කිව්වම තමයි අපේ තියෙන අමනුෂ්‍ය දෝෂ අයින් කරන්න දෙවියන්ගේ ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. අපි නොකිය අපි උඩඟුකමටපත් වෙලා මම බෞද්ධ බුදුහාමුදුරුත් හිටියේ දෙවියන් අභිභවා ගියා. මම බුදුරජාණන් වහන්සේත් එක්ක ඉන්නේ මට මේ දෙවියනුත් ඉන්නේ අපිට පල්ලෙන් කියලා හිතන්න ගත්තොත් නම් මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් දෙවියන්ට කන්නලව් කරන්න. මෙතනදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොන දෙවියන්ටද කන්නලව් කරන්නේ? ඇත්තරම ගත්තොත් එහෙම දෙවිවරු කියලා කියන්නේ මිනිස්සු පාපයෙන් මුදවන සුද්ධ දිව්‍ය ආත්ම. එතකොට මෙතනදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම ජේසුස් වහන්සේට බෞද්ධෙක් කෙනෙකුට ගන්න දැන් ජේසුස් වහන්සේ වෙන ආගමක. ඉතින් මම කොහොමද ඒක කරන්න බෑනේ කියලා හිතුවා. නෑ මම ඕගොල්ලන්ට කියන්නේ දෙවියන්ට තමන්ගේ මනසේ හිත චිත්ත රූපයක් මවා ගන්න දෙවිවරු මොය වගේද කියලා. දෙවිවරු කියන්නේ හරි මෛත්‍රී කාගද කරුණාවන්ත උතුමන් වහන්සේලා පිරිසක්. ඉතින් ඒගොල්ලන්ට නිතර තමන්ගේ හඬින් දෙවියන්ට කතා කරන්න. සියලු දෙවියනි මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ලෝකයේ ජේසුස් වහන්සේ ඇතුළු ප්‍රේමයේ ආදරය යහපත ආරක්ෂා කරන ශිව පාර්වතී විෂ්ණු විභීෂණ දැඩිමුණ්ඩ සීලක්ෂ මහබද්දකාලී සරස්වති ඊශ්වර හනුමතා කතරගම සුමන සමන් කාලබහිරව යන මේ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා විවිධ දෙවිවරු ඉන්නවා මේ ලෝකයේ ප්‍රේමයේ ආදරය යහපත ආරක්ෂා කරන සියලු දෙවිදිනි මාව ආරක්ෂා කරන්න. මගේ වටේ යම්කිසි පාපී අමනුෂ්‍ය බලවේගයක් මට පීඩා කරනවා. ඔයා හරියටම ඔයාට දැනিলা දෙනවා නම් අමනුෂ්‍ය බලවේගයක් ඔයාට පීඩා කරනවා කියලා ඔයා කියන්නේ දෙවියනි මේ යක්ෂයා මාව අල්ලා ගන්නෑ. මට පීඩා කරන්නේ මාගේ ගමනට බාධා කරන්නේ. ඒ නිසා මෙතනින් ගැලවීමට මට ශක්තිය ධෛර්යය රැකවරණ දෙවියනි මට ලබා දෙන්න කියලා දෙවියන් වහන්සේට යාචනා කරන්න ප්‍රේ කරන්න දෙවියන්ට එතකොට දෙවියන්ගේ ශක්තිය ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ ආයෙ තව දෙයක් මම කතා කරන්නේ. gedara පුළුවන් තරම් පිරිසුදුව තියාගන්න. අමනුෂ්‍ය බලවේග ඔය වගේ වෙන්නේ මේ බලවේග අපිරිසුදු වැඩි. දැන් අද රට ගත්තොත් ලංකාව ගොඩාක් අපිරිසුදුයි. නගර ගත්තොත් විවිධ ගඳ ගහනවා ටවුන් එක පාරක යන්න බෑ. මේ අමනුෂ්‍ය බලවේග තියෙන්නේ. නරක ආත්ම තමයි මේ තැන් වලට එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් gedara පිරිසුදුව තියාගන්න. gedara සුවඳ දුම් gedara අල්ලන්න. ඒක ගොඩක් වටින දෙයක්. එතකොට මේ අසුද්ධාත්මයෙන් වෙලා සුද්ධාත්ම එනවා. ඉතින් ඔයගොල්ලන්ට මම තව පැහැදිලි කිරීමක් කරන්නම් පුළුවන් තරම් ආය නිර්මාංශ වෙන්න උත්සාහ කරන්න. ආය මේ අමනුෂ්‍ය බලවේග gedara ඉන්නවනම් මම අයින් කරන්න පුළුවන්. මම මේ දේ මම කියන්නේ ඔයගොල්ලන්ට මේ දේ අවශ්‍යම නම් විතරක් මේ දේ කරන්න. මොකද මම කියන්නේ මේ සියලු අමනුෂ්‍ය බලවේග මෙල්ල කිරීමේ ශක්තිය තමා සතු ශක්තියක්. තමන්ගේ සිත දියුණු කරගත්තොත් බුදුරජාණන් වහන්සේ හැමදේම කරේ සිත දියුණු කරගෙන. එතකොට මොකද අපි කොච්චර දවස් 365ම බුදුන් වැන්දත් අපි කොච්චර ධර්මයේ ආගමික වතාවන් කරත් කොච්චර භක්තියෙන් හිටියා සමහරකට අමනුෂ්‍ය දෝෂ ඉවත් වෙන්නේ නැහැ. මොකද අපි යක්ෂයාට අයිති දෙයක් සමහරකට අපි තුල ප්‍රබල කරනවා. වැඩිපුර රාගය ප්‍රබල කරන්න පුළුවන්. නැත්තම් මද්ද්‍රව්‍යයට අබ්බැහි වෙලා නිතර තරහ යනවා නම් අපි කොච්චර බුදුන් වැන්දත් යක්ෂයා අපිත් එක්ක ඉන්නවා. මේ අමනුෂ්‍ය ආත්ම අපිත් එක්ක එයාට ප්‍රතිවිරුද්ධ දේවල් තමයි අපි ගොඩනගා ගන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ යන්නේ. ඉතින් සමහරක් වෙලාවට ගොඩක් ගෙවල් වල අමනුෂ්‍ය නරක බලයකෙන්දී අපි දොළපෙඩේනි දෙනවා කියලා අපි අහලා ඇති ඔයගොල්ලෝ අපි එහෙම දෙයක් කරනවා. ඉතින් මෙතනදී වෙන්නේ අර ගෙදර ඉන්න අමනුෂ්‍ය ඔක්කොම ඔය දොළපෙඩේනිය ළඟට එනවා. ඕක සැකසුවාට පස්සේ ඊට පස්සේ ඒක තුන්මන් හන්දියට ගිහිල්ලා දානවානේ. තුන්මන් හන්දියකට ගිහිල්ලා දාපුවම ඒක පස්සේ ඔක්කොම ගෙදර ඉන්න අමනුෂ්‍ය පෙරේතෝ ටික යනවා. හැබැයි අද ඔය දේ කරාට හරියන්නේ නැත්තේ මොකද ගෙදරින් අයින් කරලා හරියන්නේ මුළු රටම අමනුෂ්‍ය දෝෂයක ඉන්නේ. ඉතින් මම මේ නාලිකාව ඇත්තරම කරන්න පටන් ගත්තේ මේ යంత్ర මන්ත්‍ර අධි හුණිය මිනිසුගේ ජීවිතය විනාශ කරන පාපී කර්මය ලංකාවෙන්ම අයින් කරන්න මං අදාළ දැනුම පද්ධතිය සමාජගත කරනවා. මිනිසුන්ට අවබෝධය මේවා ගැන දෙනවා. මොකද මම ගොඩක් ප්‍රශ්න දුක් වේදනා විඳ මේ දේවල් වලට අහු වෙලා. ඉතින් මට වෙච්ච දේ කාටවත් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් එතනදී මං කිව්වේ අද එහෙම දොළපෙණේනි දීලා අයින් කරාට අමනුෂ්‍යය යන්නේ නැහැ. වටේ පිටේ ඉන්න ඔක්කොම ඕනනම් මේ දේ කරලා හිතලා බලන්න, මේ දේ කරලා බලන්න. ඕගලන් ගෙදර මොනවාරි හදනවා නම් ගෙදර පුලුටු දෙයක් හදලා ඉවරලා බිත්තර හදන්නකො. බිත්තර හදලා ගෙදර මුළු ටිකේ ගෙදර ටැංකියක තියන්න බිත්තර 3-4ක් හදලා ඊට පස්සේ ඒක shopping mall එකට දාලා ඉවරලා තුම්මන් හන්දියකට ගිහිල්ලා දාන්න. දොළපෙණේනි වලට ඔය වගේ පූජා වලට දහස් ගණන් මිල මුදල් වැය කරන්න එපා. ඉතින් ඒ වගේම මම කියනවා අවසාන වශයෙන් ආධ්‍යාත්මය දියුණු කරන අයට සහාය දෙන්න. දැන් මම ඕගොල්ලන්ට මේ නොමිලේ මේ දේවල් දෙන්නේ මම ඕගොල්ලන්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා. එකක් ඕගොල්ලන්ගේ ආධ්‍යාත්මය දියුණු කිරීම, මෛත්‍රී යහපත් සිතුවිලි ගොඩනගාගෙන වැරදිකම් මෙච්චර කල් වැරදි කරා නම් දැන් ඉඳලා නිවැරදි මනුස්සයෙක් වෙන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. ඒ වගේම හරි තැනට දානමාන පින්කම් කරන්න.
මේ දානමාන ඒ කියන්නේ ආධ්‍යාත්මික මේ වෙලාවේ මම කියන්නේ අද මේ රටේ ප්‍රබල ආධ්‍යාත්මය දියුණු කරන ආධ්‍යාත්ම ශක්තියින් තියෙන ගිහි පිරිසක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක එකතු වෙන්න ඒගොල්ලන්ට පුළුවන් විදියට ආර්ථිකය අතින්ද Tamanට පුළුවන් අතින් උපකාර කරන්න මේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය අවදි කරන්න. මොකද මට වුණත් ඕගොල්ලෝ පුළුවන් විදියට උපකාර කරනවා නම් මම මේ විෂය තවත් පුළුල් කරලා මිනිස්සු අතරට මම යවනවා. මගේ YouTube නාලිකාවත් තව මම ඉහළට ඔසවනවා. තව. ඉතින් ඒකට මං වගේම ආධ්‍යාත්මය දියුණු කරන අයට ශක්තියක් වෙන්න. මොකද මේ රටින් මේ අමනුෂ්‍ය බලවේග දැන් මුළු රටම අල්ලගෙන ඉන්නේ. ගෙදරකින් පොග්ගලයකින් දෝෂේ අයින් කරාට අයින් වෙන්නේ නැත්තේ හරියට රටම මේ බලවේග අල්ලගෙන ඒගොල්ලෝ අමනුෂ්‍ය බලවේග මිනිසුන්ව පාවිතා කරලාම බලවත් වෙනවා. වෙලාවකට ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් ඔස්සේ අඳුරු ශක්තියින් ගෙන්න ගන්න වැඩ මේ මිනිස්සු කරනවා සමහරක් අය. ඉතින් ඒවා හින්දා මිනිසුන්ගේ ජීවිත විනාශ වෙනවා. ඒ නිසා මම කියන්නේ පුළුවන් තරම් ආධ්‍යාත්මය දියුණු කරන අයත් එක්ක එකතු වෙන්න මෛත්‍රිය කරුණාව ආදරය වපුරන්න අනිවාර්යෙන් ඔයගලන්ගේ ගැටලු මොනවා හරි ප්‍රශ්න දෙනවා නම් මට යොමු කරන්න. ඉතින් මම කියනවා අද ගොඩක් වටින දෙයක් ඔයගලන්ට එක්ක මම බෙදාගත්තේ. ඔයගලන්ට වෙන සංගණකට ගියා නම් දහස් ගාණක් වියදම් කරලා කියන්න ඕන දෙයක් තමයි මම ඔයගලන්ට සමාජගත කරේ. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් ආධාර උපකාර කරන්න අමතක නොකරන්න කියලා මම විශේෂයෙන් කියනවා. මේ මොකද ගොඩක් වටින දෙයක් අද මම සමාජයේ එතනට වටිනාකමක් දුන්නොත් Tamanටත් වටිනාකමක් ලැබෙයි කියන එක මගේ නාලිකාව බලන හැමෝටම කියනවා. තෙරුවන් සරණයි ජේසුස් පීඨයි.